Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔන්න හුඟ දවසකට පස්සේ ආයෙත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ ක්‍රිස්මස් එකටයි එතකොට අලුත් අවුරුද්දටයි අපි ලෑස්ති වුණ විදිය. ඉතින් වීඩියෝස් ගොඩාක් තියෙනවා එකම වීඩියෝ එකට ඔක්කොම දාන්න බැරි නිසා මම හිතුවා පාට් අරගෙන එමු කියලා. ඉතින් අපි ගෙදර හදන්න තියෙනවා තැන් කිහිපයක්. ඒකට අවශ්‍ය බඩු ගත්තා. එතකොට ඔය තියෙන්නේ ඒක. අපි ඒ කොටසක් හැදුවා. තව තියෙනවා. ඊළඟට අපි ගෙදරට ඕන තව අයිටම්ස් වගේක් ගත්තා. ඒ වගේම කෑම බීම හදන්න අවශ්‍ය බඩුත් ගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ පළවෙනි වීඩියෝ එක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් මේ හැම වැඩකදක වචන වැරදිනවා ළමයි. වැඩකදීම ගත්ත වීඩියෝ ක්ලිප්ස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි අලුත් අවුරුද්දටයි ක්‍රිස්මස් වලටයි ලෑස්ති වුණා. මේ තියෙන්නේ ග්‍රොසරි shopping කරලා මම ගත්ත දේවල්. ඒ වීඩියෝ එක නම් මං කලින් අප්ලෝඩ් කරා. ඉතින් මේ දවස් ටිකේ බිසි වුණේ මෙන්න මේ දවස්වල. ඒ කියන්නේ මගේ පෙර පාසලේ විවිධ ප්‍රසංගයේ තිබ්බා. ඉතින් ඒ වැඩ කටයුතු ඉවර කරලා ඔන්න නත්තල් ගහ හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් ඔතන නම් බඩු අඩුයි. මම ওই ටික දාලා දැනට සැරසුවා. තව අයිටම්ස් දාලා සරසලා ඔයගලොන්ට තව වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, share කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ series එක parts කිහිපයක්ම අරන් එන්න වෙයි. මන් දන්නේ නැහැ හරියටම කොහොම වෙයිද කියලා. ඉතින් අපි බලමු දිගටම මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉන්න කමෙන්ට්ස් දාන්න කියලාත් ඔයගොල්ලන්ට මතක් කරනවා. එහෙනම් වීඩියෝ එකේ ඉතුරු ටික අපි දැන් බලමු. ඉතින් ඔය අමාරුවෙන් කොහොම හරි නත්තල් ගහ හදාගත්තා. ඉතින් දවස් ගානකට පස්සේ තමයි ඔහොම රිලැක්ස් එකක් හම්බුනේ. අද වැඩ ගොඩාක් පිරිච්ච දවසක්. ඉතින් මම නත්තල් ගහ හදලා ඉවර වෙලා ඉක්මනටම කිචන් එක අස් කරන්න ගත්තා. මොකද මං අද හිතාගත්ත 3-5 බඩු බෝතල් දාන ඒවා හැම එකක්ම වගේ අද සෝදනවා කියලා. ඉතින් මම මේ වැඩ ටික ඔක්කොම අද කරා. ඔය තියෙන්නේ මම කලින් ගිහිල්ලා ගත්ත අලුත් බෝතල්. ඒ බෝතල් වලට අවශ්‍ය දේවල් දාලා පරණ ඒවා අයින් කරලා සෝදලා අන්න ඒ වගේ කිචන් එකේ වැඩ ගොඩාරියක් මම කරා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන.